3, 2, 1. Hi ලස්සන ළමයෝ welcome to my channel. ඉතින් ඔන්න අදත් ආව මගේ channel එකට ආදරෙන් වගේම සාදරෙන් පිළිගන්නවා. අද ගෙනාවේ ඊවිත්නි ප්‍රෝටීන් එකක්. ඉතින් ඔන්න අපේ පැත්තට නම් හයියෙන් අද වහිනවා. බලන්නකෝ ඉතින් විඳුනේ ලස්සන වතුර පීලා මම ඉතින් අතත් වැස්සට අල්ලගෙන හිටියා. ඉතින් වෙනද වගේම මම අද ඔයාලට කියන්නේ subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ට බලන්න share කරලා මට 1k subscribe ලා ගහන්න උදව්වක් දෙන්න. ඉතින් අද ඔයාලට මම මේකේ study tip එකකුත් කියලා දෙන්නම්. ඉතින් දිගට වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. ඉතින් ළමයි ඔය ඉන්නේ අපේ බව්වෙක් නම් නෙවෙයි. එයා වෙලේ ඉතින් කොහේ ඉඳන් ආවත් දන්නේ නැහැ. වෙලේ ඉඳන් තමයි අපේ ගෙදරට ආවේ. එයා ඉතින් වෙලට යනවා මෙහෙට එනවා. අපේ නෑයෙක්ද දන්නෙත් නැහැ. ඉතින් එයාවත් හුරතල් කරලා මම ඉතින් අද මගේ ප්ලේස් එක අතු ගාලා 2:15 ඉඳන් 2:30 වෙනකන් ස්ටඩි කරන්න හිතුවා. දැන් වෙලාව 2:00 කාලයි. ඉතින් විනාඩි 15ට මට එක පාඩමක් තමයි කියව ගන්න පුළුවන් උනේ. කියවුවා විතරක් නෙමෙයි මම මේක හොඳට ස්ටඩි කරා. මට ඉතින් අය ඒක බලන්න ඕන උනේ නැහැ. දැන් ආගම මම එකපාරක් මුළු සිලබස් එකම කවර් කරා ළමයි. ඒ වුණාට අපි සිලබස් එක එකපාරක් කවර් කරලා මන්දිනේ. මම දැන් ඉතින් ඔය දෙවනි පාර අපි අනිවාර්යෙන් සිලබස් එක කවර් කරන්නේ එකපාරකට වඩා කරන්න ඕනේ දෙපාරක් තුන් පාරක් වගේ. ඊළඟට මම ඔයාලට ඔන්න ඉතින් දැන් කියන්න හිටපු ටිප් එක කියන්නම්. අපි දැන් ආගමවලට ඔයාලා ෂෝට් නෝට් ගැහුවට කමක් නැහැ ළමයි. හැබැයි දැන් ඔය අපිට හැඳින්වීම් කරන්න තියෙන තැන්වලදී ෂෝට් නෝට් ගහන්න එපා. දැන් මම පාඩම් කරන්නේ බුදුදහමේ අග්‍රදායකයා සහ දායිකාව. දැන් මන් දන්නවා අනිවාර්ය විභාගෙට මේක හඳුන්වන්න එනවා කියලා. අපිට ෂෝට් නෝට් එකේ ලියන්න බෑනේ. ඉතින් ඔයාලා මේ වගේ හැඳින්වීම් කියන දැන් ඔයාලට තේරෙනවනේ ළමයි. දැන් මම 7 වසරේනේ. ඉතින් ඔයා මට වඩා ලොකු කෙනෙක් නම් ඔයාලට කොහොමද තේරෙනව හැඳින්වීම් කරන්න. අර නිකන් විචාර ලියනවා වගේ තමයි සිංහලවල මම නම් ලියන්නේ. මම 7 වසර. ඉතින් අපි ඒක කතන්දරයක් විදිහට තමයි මතක තියාගන්න ඕනේ. ඉතින් ඔය තියෙන මම දැන් ඔය පාඩමේ අවබෝධ කරලා ක්‍රියාකාරකම් කරලා හැමදේම කරා. ඊට පස්සේ ඉතින් ළමයි දැන් ඔන්න 2:00 වුණා. දැන් ඉතින් මගේ ලන්ච් ටයිම් එක මම දැන් තමයි දවල්ට කන්නේ. කෑම කාලේ ඉවර වෙලා ෆිල්ම් එකේ කොටසකුත් ටීවී එකේ බලලා දැන් මම ආව අපේ පුස්යාලුවා පොඩ හුරතල් කරන්න. එයා හරි කැමතියි. එයාගේ බෙල්ල අත ගාලා එයාව හුරතල් කරනවට අනියා හුරතල් කරද්දී එයාගේ මේ S2 මේ කියන්නේ සම්පූර්ණ බෝල එනවා. මම ආසයි ඒකට. නැත්තම් ඉතින් ඔයාලා දන්නවනේ පුස්යාලුවන්ගේ ඇස් තියෙන විදිහ. ඇත්තටම මම ගොඩක් ලස්සනයි මේ විදිහට ඇස් තියෙද්දි. එයා අපේ පරණ ඇඳේ තමයි හිටියේ. එයාගේ මඳුරුව වැහුවා. ඉතින් මම පාන්නලා එයාව පොඩක් හුරතල් කරේ. එයාට මෙහි බලන්න කියලා බැලුවේ නැහැ ළමයි. ඉතින් බලන්නකො එයාගේ හුරතල එයා කහනමයි ඇස් දෙක එයාට දැන් මම ෆෝන් එකේ එළිය තියෙනවා. ඒ හින්දා ඇස් දෙක පියා තමයි ඉන්නේ. දැන් ඔන්න වෙලාව බලන්නකො 2:50ත් වුණා. මං ඉතින් ස්මෝල් ටී ටයිම් එකක් ගත්තා. මොකද සීතලේ තේ එකක් බොනවා කියන්නෙම වෙනම වයිබ් එකක්. ඒක ලස්සනට ආවා ළමයි. බලන්නකො ඉතින් මම තවත් පොඟෝ තමයි කන්නේ. ඔයත් තාම චුටි ළමෙක් වගේ බිස්කට්ස් පොඟෝලා කනවනම් යටින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඉතින් බලන්නකො සීතේ රස්නෙම තේ එකක් බොනවා කියන්නේ ආ ඉතින් මං කියනවාට ක්ලාස් එකක් තියෙනවා කියලා මට. ඉතින් දැන් මං ඒකට යන රෑස්ටි වෙන වොෂ් එකක් දාගත්තා. කොච්චර සීතල වුණත් අපි පිරිසිදුව ඉන්න එපේ. දැන් මට උණත් ගෑනවා එක්කෝ. ඔය තියෙන ගයිස් ඉතින් මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. ඉතින් මම ටීනේජර් කෙනෙක් වශයෙන් ඔය ටික තමයි පාවිච්චි කරන. ගොඩක් දේවල් පාවිච්චි කරන්න. ඕක තමයි අද මගේ කිට් එක. මම ඕක තමයි අද ක්ලාස් ඇඳයි යන්නේ. ඉතින් මගේ සපාතු දෙක පෙන්නන්න මට බැරි වුණානේ. ඔන්න ඉතින් ඔය සපත් දෙක තමයි මම අද දාගෙන යන්නේ. දැන් ඉතින් මගේ ස්කින් කෙයාර් රූටීන් එක පටන් ගත්තා. ඕක මට අක්කි දීපු බොඩි ලෝෂන් එකක්. ඕක නම් මම අද අලුතෙන් ගත්ත ක්‍රීම් එක කැරට් ක්‍රීම් එකක්. ඔයක ඔයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති. මම ඉතින් ෆස්ට් ටයිම් තමයි යූස් කරන්නේ. මම ඔයාලට යූස් කළා කියන්නම්. දැන් ඉතින් මම ඔන්න කොණ්ඩේ පීර ගත්තා.
දැන් ඉතින් යන්න තමයි හදන්නේ. මම ගිහිල්ලා එන්නම් ක්ලාස්. ඉන්න ඕනේ හැමම. ඉතින් guys මම ක්ලාස් ගිහිල්ලා ආවා. අද ඉතින් ඉංග්‍රීසි ක්ලාස් තිබි ඉංග්‍රීසි පේපර් එකක් දුන්නා. ඉතින් මට guys කියන්න සතුටුයි. ඉංග්‍රීසි පේපර් එකට 84යි ලකුණු. ගිය පාර නම් 91යි. මේ පාර අඩු වෙලා. මොකද වාර 3 මේවනේ. ඉතින් ලබන සතියේත් පේපර් එකක් තමයි දෙනවා කියලා නම් කිව්වේ. අපි බලමුකෝ ඉතින් නේද? මට අද පොඩි gift එකක් හම්බුණා ටීචර්ගෙන්. ඔන්න බලන්නකෝ gift එක මොකක්ද කියලා. ඇත්තට මේක හරිම කියුට් අනේ. බලන්නකෝ ඔයාලා මේක පෙන් එකක්. ගොඩක් ලස්සනයි. ඉතින් ඔය තියෙන්නේ ඒ පෙන් එක. ඉතින් thank you teacher. බලන්නකෝ ඒ ක්ලිප් එක නම් ලස්සනට වැදුනා කියලා මම හිතනවා. මොකද ඒ පෑන විතරයිනේ වැදුනේ. ඒක උඩින් සමහර බොත්තමක් වගේ එකක් ඔබන්න තියෙන්නේ. කළු පෑනක් හැබැයි. ඉතින් thank you teacher අයත් කියනවා. ඊට පස්සේ ළමයි ඉතින් මම කරේ පේපර් එක ස්ටඩි කරපු එක. මොකද දැන් අපි දෙයක් කරන එක දෙපාරක් කරන්න ඕනේ. මං කිව්වනේ ඔයාලට මේ කියන්නේ අපි සිලබස් එකක් කවර් කරත් ඒක දෙපාරක් විතර කරන්න ඕනේ. ඉතින් දැන් මේ පේපර් එකත් මම ආයෙත් ස්ටඩි කරා. දැන් නම් ඉතින් ළමයි හොඳටම රෑ වෙලා. රෑ වෙලා කියන්නේ දැන් මම හිතන්නේ වෙලාව 7ට විතර ඇති. එහෙනම් ඉතින් අදට ගිහලා නම් අමතක කරන්න subscribe කරලා like කරලා යාළුවන්ට බලන්න share කරන්න comment එකකුත් දාගෙන යන්න. ඔයාලගේ ලස්සන අදහස් බලාපොරොත්තු වෙනවා. good night all. bye bye. thanks for watching.